ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ වැලිතලප. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ගොඩක් රසට හරි පදමට කොහොමද මේක හදාගන්නේ කියලා මාත් එක්ක දිගටම ඔයාලා රැඳි සිටින්න. අද මේක හදාගන්නේ මමයි අම්මයි එකතු වෙලා. මට චූටි බබෙක් ඉන්න නිසා එයත් එක්ක තනියම හදන්න අමාරුයි. ඒක නිසා අම්මගේ උදව්ව ඇතිව මම මේ වැලිතලප හදනවා. මේ වැලිතලප එක රසට හරි පදමට කොහොමද හදාගන්නේ කියලා ඔයාලත් බලාගෙන ඉන්න. ඉතින් මම මුලින්ම මේකට අරගෙන තියෙනවා. මුලින්ම මෙතෙන්ට හාල් කිලෝ එකක් අවශ්‍ය වෙනවා. මම ඒක මුලින්ම පෙඟෙන්න දාලා හොඳට පිටි කරගෙන අරගෙන තියෙනවා. ඔයාලත් ඒ විදිහටම හාල් කිලෝ එකක පිටි අරගන්න. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙනවා සීනි කිලෝ එකක්. ඔයාලා ඒකත් මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න මම කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට හාල් පිටි ටික ඇතලියකට දාගෙන ඒක පොඩිවට කැට ගහගෙන මේ විදිහට හදාගන්න ඕනේ. මේකේ කැට ගොඩක් ලොකු කරගන්න එපා. එහෙම වුණොත් මේකේ රස පදම හරියට ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ විදිහට හදාගෙන මම රයිස් කුකර් එකේ ඒක තම්ම ගන්නයි යන්නේ. ඉතින් රයිස් කුකර් එකේ වතුර දාලා හොඳට රත් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ඒකට මේ හදාගත්ත හාල් පිටි ටික හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. මේක හොඳටම තම්බ ගන්න ඕනේ. බාගෙට නම් තම්බ ගන්න එපා. මොකද බාගෙට තම්බ ගත්තොත් ඒකේ පදම හරියට ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හොඳට රයිස් කුකර් එකේ මේ විදිහට හොඳට තම්බ ගන්න. ඔයාලට රයිස් කුකර් එකක් නැතිනම් ඔයාලට මණ්ඩුවේ වුණත් මේක තම්බ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති ආකාරයකට මේක හොඳට තම්බ ගන්න. ඉතින් දැන් ඔන්න බලන්න මගේ මේ දාගත්ත පිටි ටික හොඳට තැම්බිලා තියෙනවා. මේ තැම්බිච්ච පිටි ටික අපි භාජනයකට දාලා ඒකේ තියෙන කැට ටික හොඳට අපි පොඩි කරගන්න ඕනේ. ඒකේ රස්නේ පිටින්ම අපි ඒ දෙක කරන්න ඕනේ. මොකද රස්නේ නිමුණට පස්සේ කැට ටිකක් හයි වෙන්න බලනවා. මෙන්න මේ කරන විදිහට ඔයාලත් මේ කැට ටික හොඳින් කුඩු කරගන්න ඕනේ. ඇත්තටම ඔයාලා මේක හදලා බලන්න. මේක ගොඩක් රසයි. හරි පදමට කන්න ආස හිතෙන විදිහට මේක හදාගන්නේ මෙන්න මේ විදිහට. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ඉතින් අපේ අම්මා මේක පුරුදු වෙන්න හදන දෙයක් නෙමෙයි. මේක පරම්පරාවෙන් අම්මා පුරුදු වෙලා තියෙන දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කට ටික කුඩු කරගෙන පොඩි කරගෙන අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ සීනි ටිකක් කරගෙන ඒකේ පැණි ටික හදාගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට සීනි ටිකක් දාලා අපි ඒකේ පාට හදාගන්න ඕනේ. ඉතින් දැන් ඔන්න අපේ සීනි එකේ පැණි වෙලා දැන් ඕම් පාට වේගෙන එනවා. මේක රන්වන් පාට වෙනකන් පාට කරගන්න ඕනේ. ඊට වඩා වැඩි වුණොත් මේක තිතිරහ එනවා. ඒකින්ද ඔයාලා මේක වැඩි කරගන්න එපා. හරි පදමට පාට සුවඳ එනකොටම මේකේ ගින්දර ටික අඩු කරගන්න ඕනේ. මේක හිතෙන තරම් පහසු දෙයක් නන් නෙවෙයි. ඉතින් ඔන්න ඊට පස්සේ ඊතුරු සීනි ටික අපි එකතු කරගන්නවා. ඒකටම වතුර ටිකකුත් එකතු කරගෙන මේ පැණි ටික හදාගන්නයි අපි යන්නේ. ඔයාලත් මේ විදිහට සීනි ටික පස්සේ එකතු කරගන්න. ඔන්න බලන්න අපේ සීනි එකේ පාට, පැණි එකේ පාට. දැන් ඉතින් ටික ටික අපේ පදම වෙනකන් මේක හදාගන්නයි තියෙන්නේ. මේක හොඳට කල්වම් කරගන්න ඕනේ. අපේ අතට හොඳට බර දැනෙනකන් මේක හොඳට කල්වම් කරගන්න ඕනේ. මේකේ පදම හරියන්න නම් අතට වතුර නැතිව ඒකේ බර දැනෙන්න තියෙනවා. එකේ පදම හරි ගියාට පස්සේ අපි මෙන්න මේ විදිහට පිටි ටික එකට දාලා හොඳට කල්වම් කරගන්න ඕනේ. ඔයාලා හොඳට මතක තියාගන්න මේකේ පැණි එකේ වතුර ටික ඔක්කොම වාෂ්ප වෙනකම්ම ඉන්න ඕනේ. නැතිනම් මේකේ පදම හරියන්නේ නැහැ. ඊට පස්සේ මේක හොඳට කල්වම් කරන ගමන් ඒකේ කැට තියෙනවා නම් එව්වත්
සාමාන්‍ය විදිහට හැන්දෙන් පොඩි කරගන්න. ඉතින් මේක අමාරුයි තමයි. ඔයාලත් මෙහෙම හදලා පුරුදු වෙන්නකෝ. රස කර කර කන්න පුළුවන් වුණාට මේක හදාගන්න හරිම අමාරුයි. ඉතින් ඔන්න අපේ වැලිතලප එකේ පදම නම් දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තදට හරි ගිහිල්ලා තියෙන්න ඕනේ. මේක ගොඩක් තද වෙනකන් තියාගන්නත් එපා. එහෙම වුණොත් අපිට කැට කපා ගන්න බැරිව යනවා. දැන් ඔන්න අපේ එකේ පදම දැන් හරියටම හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට මේක බා ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් ඔන්න අපේ අම්මා ඒක දැන් ඔන්න අපේ තැටියකට දාලා ඒක ලස්සනට හදා ගන්නයි යන්නේ. මේ ලිපෙන් බාගත්තු වෙලාවම නිසා රස්නිය වැඩි. අත පුච්ච ගන්නේ නැතුව පරිස්සමට මේ දේ කරගන්න ඕනේ. දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් මේක රවුමට ලස්සනට තමන් කැමති විදිහකට මේක හදාගෙන මේකේ කෑලි කපා ගන්නයි තියෙන්නේ. දැන් ඔන්න අපේ වැලිතලප එක නම් හදලා ඉවරයි. ඔන්න අපි දැන් කපා ගන්නයි යන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ඉතින් අපේ මේ වැලිතලප එක නම් ගොඩක් රසට තිබුණා. ඔයාලත් හදලා බලන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. පරිස්සමින් ඉන්න. ඉතින් ඔයාලට බුදු සරණයි.